හරි ළමයි අපි අද බලමු මේ වගේ කෙටි ප්‍රශ්න පත්‍රය ලැබෙන්න පුළුවන් ජ්‍යාමිතිය ගානක් ඉක්මනින් කොහොමද විසඳලා පිළිතුර ලබා ගන්න කියලා. බලන්න ඔන්න රූපයක් දීලා තියෙනවා. රූපෙන් අහනවා BCO කියන කෝණය. හරි. BCO කියන කෝණය හොයන්න කියලා කියනවා. ඉතින්නම් ඔයාලා බලන්න මේකේ ඔයාලට මොනවද පේන දත්ත නේ? මොනවද පේන දත්ත ටික ඉතින්නම් මාක් කරගන්න. ඔයාලට පේනවා මේක වෘත්තයක්. O කේන්ද්‍රයේ වෙච්ච වෘත්තයක්. එහෙනම් OB සහ OA කියන්නේ මොනවද වෘත්තේ? අරයන් නේ ওই විදිහටම OC කියන්නේ මොකද්ද වෘත්තයේ අරයක්. එහෙනම් ওই පාද තුන දිගින් සමානයි. හරි. ඔන්න අපි ඒක මාක් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා මොකද්ද පේන්නේ? B D O කියන ත්‍රිකෝණය හා ODA නැත්නම් AD O කියන ත්‍රිකෝණ දෙක සලකන්න බලන්න. මම මේ ලියපු ත්‍රිකෝණ දෙක පොඩ්ඩක් මේ ත්‍රිකෝණ දෙක දිහා බලන්න පොඩ්ඩක් මොනවද වෙලා තියෙන්නේ බලන්න. මෙතන මෙන්න මෙහිම පාද දෙකක් දිගින් සමානයි නේ. පාද දෙකක් දිගින් සමානයි නම් ළමයි මේ පාද දෙකට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණ දෙක විශාලත්වයෙන් අනිවාර්යෙන් සමානයි නේද? අන්න අපි තව එකක් හොයාගත්තා. මම මේක පිළි දෙකකින් පාට කරන්න. මොකද මේ කෝණෙත් එක්ක පැටලෙන්නේ. හරි. එතකොට මේ කෝණේ විශාලත්වය මේ කෝණේ විශාලත්වයට සමානයි. ඇයි ඒ? සමාන පාද ඉස්සරහින් තියෙන කෝණ නිසා ත්‍රිකෝණයක් ඇතුලේ නේ. හරි. එතකොට ඊළඟට මොකක්ද ඔයාලට පේන්නේ? මෙන්න මේක පොදු පාදයක් නේ. එහෙනම් මොකද්ද දැන් ඕක අපිට ওই ත්‍රිකෝණාංග සාම්‍ය මතකයි නේද? ත්‍රිකෝණාංග සාම්‍ය මම මේක ගන්න මේකේ ලියන්න ඕනේ නැහැ. හරි. මේකේ ලියන්න ඕනේ මේක කෙටි ප්‍රශ්නයක්. කෙටි ප්‍රශ්නයක් කියන්නේ ඔයාලා මේක හිතලා ඔළුවෙන් කල්පනා කරලා තමයි අවසාන උත්තරේට අක් දාලා ගන්න. හරි. ඒක ඔන්න ඕකට අක් ගාලා මතක් වෙන්නේ. ත්‍රිකෝණාංග සාම්‍ය මතක් වුණා නම් ඔන්න පාදයක් සමානයි, කෝණ දෙකක් සමානයි. එහෙනම් මේක 70යි නම් අනික මෙතන 90යි නම් මෙතනත් 90යි. එහෙනම් මෙතන 70යි නේ. ওই විදිහට අපිට අංග සමයි කියලා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඔප්පු කරන්න පුළුවන්. ඒක ඔප්පු කරන්න ඕනේ නැහැ මෙතන. ඒකට ඔයාලට දැන් තේරෙනවා මේක අංග සමයි කියලා. එහෙනම් ඔය කෝණ දෙක ත්‍රිකෝණ දෙක අංග සමයි නම් මේ පාදයට මේ පාදේ සමානයි නම් හරි. දැන් මම මෙතන අංග සමින්දා මෙතන 70යි කියලා කොහොමද වෙනවනේ ළමයි. මේ ත්‍රිකෝණ දෙක අංග සමින්දා මෙතන 70යි නම් මෙතනත් 70යි අනිවාර්යයෙන්. එහෙනම් දැන් බලන්න මේ පාදේ සමානයි නම් මෙන්න මේ CBO කියන කෝණය සහ BCO කියන කෝණය විශාලත්වයෙන් සමානයි නේ. හරි. උඩ බලන්න ලේසියි. දැන් හිතින්ම අපි මේ දෙක අංග සම කරා. එහෙනම් 70 නම් මේක 70 කරා. අන්න එහෙනම් මේ කෝණය සමානයි. මොකද මේ පාද දෙක දිගින් සමානයි. නේ. එහෙනම් ළමයි ඔන්න හිතෙන්ම ගන්න පුළුවන් උත්තරේ. මේක 70යි නම් එහෙනම් කීයද? මම මේක නිකන් ලියුවේ. BCO කෝණය ධන CBO කෝණය කියන එක සමානයි කීයද? ওই දෙක එකතුව කීයද? ওই දෙක එකතුව කියන්නේ මේකේ මෙතන 70යි ළමයි. මම මේක එකතුවක් විදිහටම ලියන්නම්. හරි. 70. එහෙනම් ওই ත්‍රිකෝණයෙන් මම සැලකුවා. ওই ත්‍රිකෝණය ඇතුලේ තියෙන කෝණ තුන එකතුව සමානයි අංශක 180යි. එහෙනම් මම මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි කියවනේ. එහෙනම් මම මේකකට x කියලා ගන්නවා. හරි. එහෙනම් මේකත් සමානයි x. මේක සමානයි ඒකත් x නේ. x ධන 70 සමානයි 180යි. එහෙනම් මෙතන එනවා 2x කියලා. එහෙනම් 180ෙන් අඩු කරනවා 70ක් 2x සමානයි ළමයි 110යි. එහෙනම් x කියන්නේ කීයද? මේක දෙකෙන් බෙදෙනවා. අංශක 55යි කියලා එනවා. එහෙනම් ওই 55යි කියලා ආයේ මොකද්ද? මේක කෝණයක විශාලත්වය. එහෙනම් අනිවාර්යෙන් උත්තරේ කීයද? BCO කෝණය අනිවාර්යෙන් අංශක 55යි කියලා ඔන්න බලන්න අපිට සරලවම උත්තරේ ගන්න පුළුවන්. ඔක මේ විදිහට හදන්න ඕනේ නැහැ. හිතෙන්ම ගන්න තියෙන. මොකද කෙටි ප්‍රශ්නයක් නේ. ඔන්න ඔහොමයි එහෙනම් කෙටි ප්‍රශ්නයක් දුන්නාම ටක් ගාලා කල්පනා කරලා මොලෙන් හිතලා මේ විදිහට උත්තරේ ගන්න.